ආයුබෝවන් සහෘද හිතවතුනි සංදේශයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම සංජය ආර් ලියනාරච්චි. ඉතින් සහෘදයනි මම පහුගිය දවස්වල මීට සති දෙකකට පමණ පෙර දියසෙන් කුමාරයාගේ හඳහන කියලා කේන්ද්‍ර සටහනක් ඉදිරිපත් කළා. මම මේ මාතෘකාව ගැන නිතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලත් එහිදී සඳහන් කළා. පෙබරවාරි මාසයේ මෙම සාකච්ඡාව මෙම නාලිකාවේ සාකච්ඡා කිරීම අවසන් කරනවා කියලත් මම එහිදී සඳහන් කළා. ඉතින් නමුත් මට හදිස්සියේම මේ සාකච්ඡාව ගේන්න හේතු වුණේ මටගේ හිතවතෙක් බුදුරජාණන් වහන්සේගේ හඳහන එහෙම නැත්නම් සිදුහත් බෝසතාණන් වහන්සේගේ හඳහන කියලා කේන්ද්‍ර සටහනක් එවලා තිබුණා. ඉතින් ඒක සමාජ මාධ්‍යයෙන් තමයි උපුටගෙන තිබුණේ. කොහොම හරි මම එය අධ්‍යයනය කරනකොට මම මදක් පුදුමයටපත් වුණා. මොකද මම දියසෙන්ගේ හඳහන කියලා ඉදිරිපත් කරපු කේන්ද්‍ර සටහනේ සහ මෙම කේන්ද්‍ර සටහනේ කිසියම් ආකාරයක සමානුරූපී භාවයක් පෙන්නුම් කරනවා. ඇත්තටම කියනවා නම් රාහු, චන්ද්‍රයා, සිකුරු, කේතු සහ රවි, බුධ කියන ග්‍රහයන් සමාන භාවයන්ගේ පිහිටා තිබෙනවා. රාහු 3 වැන්නේද, චන්ද්‍රයා 4 වැන්නේද, සිකුරු කේතු 9 වැන්නේද, රවි බුධ 10 වැන්නේද ඒ ආකාරයෙන්ම පිහිටා තිබෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍ර සටහනේ පළමු වැන්නේ සිට 7 වැන්න දකින අතර මා කලින් ඉදිරිපත් කරපු දියසෙන් හඳහනෙහි 7 වැන්නේ සිට ලග්නය දකිනවා. ඒ අනුව ගුරු ග්‍රහයාගේ ස්ථාන මාරු වෙලා තිබෙනවා. ඒ අරුණකොට ශනි සහ කුජ සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථානවල පිහිටා තිබෙනවා. ඉතින් මේ අනුව බැලුවහම ග්‍රහයන් 6 දෙනෙකු ඒ ආකාරයෙන්ම පිහිටා තිබෙනවා. ඉතින් පුදුමයටපත් වෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ කේන්ද්‍ර සටහන ඒ වගේම තමයි බෞද්ධයන් වන ඔබත් මමත් සියලු දෙනාම උපතේදී මව්පියන් බෞද්ධ නිසා එහෙම නැත්නම් උප්පැන්න සහතිකයට බෞද්ධයන් වන නමට බෞද්ධයන් වන අය හැරුණකොට සියලු දෙනාම බෝධිසත්වයන් විය යුතුයි. අප සියලු දෙනාම බුදු, පසේ බුදු හෝ මහරහත් කියන තුන්තරා බෝධියකින් සසරින් එතර වීමට පාරමිතා පුරන අවබෝධය නිසා බෞද්ධ යන නම ලැබපු පිරිසක් විය යුතුයි. ඒ ආකාරයෙන් බැලුවහම අපි සියලු දෙනාම පාරමිතා පුරන පෙරුම් පුරන අය. බෝධිසත්වවරු තමයි. ඉතින් සහෘදයනි මම මේ කේන්ද්‍ර සටහන සාකච්ඡා කරනවා ඔබේ ජ්‍යොතිෂ දැනුම වැඩිවීමටත් අපේ තථාගත බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රමාණ භක්තිය ශ්‍රද්ධාව තව තවත් වැඩි කර ගැනීම පිණිසත්. මේ කේන්ද්‍ර සටහන අපි ඇත්තටම කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් කොහොමද බුදුහාමුදුරුවන්ගේ ඉපදිච්ච වෙලාව හම්බුනේ හරියටම දවස දන්නේ කොහොමද කියලා. ඉතින් ඒක හොඳ තර්කයක්. නමුත් අපි දන්න දත්ත අනුව ගත්තාම බුදුරජාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. ඉතින් අපිට බුද්ධ වර්ෂ පිටුපස්සට ගණනය කරලා ඒට වසර 35ක් එකතු කරාම උන්වහන්සේ උපන් දවස උපන් වර්ෂය ආසන්න වශයෙන් ගන්න පුළුවන්. සමහර විට වරදින්න පුළුවන්. කෙසේ වෙතත් අපි හොඳටම දන්නවා උන්වහන්සේ ඉපදුනේ වෙසක් පුර 15ක පොහෝ දිනයක කියලා. ඒ වගේම තමයි අපි හොඳටම දන්නවා උන්වහන්සේ ඉපදුනේ දිවා කාලයේ කියලා. මොකද මහා මායා දේවිය දරු ප්‍රසූතිය සඳහා කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවර දක්වා ගමන් කරන අතරතුර තිබුණ ලුම්බිලි සල් උයනේදී දිවා කාලයේ තමයි මල් පිපිලා තියෙන වෙලාවක ගස්වල කුරුල්ලන් නද දෙමින් ඉන්න වෙලාවක හොඳින් හිරු එළිය වැටලා ආලෝකමත් වෙලා තිබිච්ච වෙලාවක තමයි උන්වහන්සේ උපත ලබන්නේ කියන එක උන්වහන්සේ බෝසත් උපත විස්තරය අපි අධ්‍යයනය කරාම අපිට අවබෝධ වෙනවා. ඉතින් මේ නිසා දිවා කාලයේ උපදින අයගේ රවි 10 වැන්නේ පිහිටනවා. ඒ වගේම තමයි 15ක පොහෝ දිනයක උපත ලබන කෙනෙකුගේ චන්ද්‍රයා සහ රවි මුහුණට මුහුණලා සමසප්තමව පිහිටනවා. ඉතින් ඒ කාරණා සලකා බැලුවහම 4 සහ දස වැන්න සලකා බැලීමේදී සිදුහත් බෝසතාණන් වහන්සේගේ එහෙම නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේගේ උපත සම්බන්ධ කාරණාවේදී මේ සැලකිල්ලට ගන්න පුළුවන්. එසේම උන්වහන්සේ අපි දන්නවා තිලෝ ගුරු කියලා තුන් ලෝකයටම ගුරු කියලා. අදටත් උන්වහන්සේට දැන් වසර 2500ක් ගත වෙලා තියෙනවා. අපේ
ශාසන වංශ කතාව අනුව 5000ක් වර්ෂයක් යනකම් සම්බුද්ධ ශාසනය පවතිනවා. ඒ තාක්කල් උන්වහන්සේ ලෝකයට පහළ වූ දිනේ සිට මහා ගුරුවරයෙකු ලෙස තුන් ලෝකයටම ගුරු වූ තිලෝ ගුරු නමින් ගෞරවාදරයට පත් වූ බුදුරජාන් වහන්සේගේ අනිවාර්යෙන්ම ගුරු උච්ච විය යුතුයි. ඉතින් උන්වහන්සේගේ ගුරු ග්‍රහය ලග්නයේ උච්ච වෙලා ඉන්නවා. කටක ලග්නයේ උච්ච වෙලා ඉන්නවා. ඒ වගේම තමයි උන්වහන්සේගේ තුන්වැන්නේ රාහු ඉන්නවා. උන්වහන්සේගේ වික්‍රමස්ථානයේ තමයි රාහු ග්‍රහයා ස්වක්ෂේෂ බලයෙන් ඉන්නේ. රාහු ග්‍රහයා ස්වක්ෂේෂ බලයෙන් ඉන්න නිසාත් තුන්වැන්නේ ඉන්න නිසාත් මා කලින් රාහු පිළිබඳව සාකච්ඡා කරපු වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා රාහු තුන්වැන්නේ ඉන්නකොට සහෝදර ඵල අඩු කරනවා කියලා. උන්වහන්සේට සහෝදරයන් උන්වහන්සේගෙන් පසුව මහා මායා දේවියට ලැබෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි උන්වහන්සේ බොහෝ ප්‍රසිද්ධියටපත් වුණා. උන්වහන්සේගේ වික්‍රමයන් බොහෝ ප්‍රසිද්ධියටපත් වුණා. කීර්ති රාවය, යශෝ රාවය පැතිරුණා. ඉතින් උන්වහන්සේගේ රාහු වික්‍රමස්ථානයේ සිටීම තුළ උන්වහන්සේගේ තිබුණ වික්‍රම බලය ඉතාමත් පැහැදිලිව පේනවා. උන්වහන්සේ සතුව තිබුණ පුරිස ධම්ම සාරථී ගුණය අංගුලිමාල, ආලවක, නාලාගිරි වැනි දරුණු අයව දමනය කිරීමට තරම් උන්වහන්සේගේ වික්‍රමයන් බලවත් වුණා. ඒ වගේම උන්වහන්සේගේ හතරවැන්නේ චන්ද්‍රයා දිග්බලව පිහිටා සිටිනවා. හතරවැන්න කියන්නේ හදවත සිත. ඉතින් උන්වහන්සේගේ ලග්නාධිපතිය තමයි චන්ද්‍රයා, කටක ලග්නේ ලග්නාධිපතිය. ගුරුගෙන් කේන්ද්‍රගත වෙලා ගජකේශරී යෝගයේ සාදමින් තමයි චන්ද්‍රයා හතරවැන්නේ ඉන්නේ. උන්වහන්සේ සතු තිබුණු මහා කරුණා ගුණය සහ සිතෙහි ඇති බලවත් භාවය මෙයින් ප්‍රකට කරනවා. ඒ වගේම තමයි හත්වැන්නේ මකර රාශියේ කුජ උච්ච බලයෙන් ඉන්නවා. ඉතින් කුජ උච්ච වීම යනු මහා පුරුෂයෙක් රුචක යෝගයේ පංච මහා පුරුෂ යෝග දෙකක් මූණට මුණලා තිබෙනවා. ගුරුහංස යෝගයේ ලග්නයේ හදද්දී රුචක යෝගයේ හත්වැන්නේ නිර්මාණය වෙමින් ලග්නය දකිනවා. මේ අනුව ගත්තහම පංච මහා පුරුෂ යෝග දෙකක් මුහුණට මුහුණලා පිහිටා තිබෙනවා. ඉතින් උන්වහන්සේ සමාජයේදී ක්‍රියාශීලී සෙන්පතියෙක් වගේ කටයුතු කරා. ඉතාමත් වේගවත් පෙරටුගාමීව කඩිසරව කටයුතු කරා. ඒ වගේම තමයි සිදුහත් කුමාරයාගේ විවාහය සම්බන්ධ කාරණාවේදී ඒ වගේම තමයි සහකාරිය සිදුහත් කුමාරයාගේ සහකාරිය වුණු යශෝදරා දේවිය පසු කාලයක රහත් තෙරණින් වහන්සේ කෙනෙක් වෙලා ඉතාමත් ප්‍රසිද්ධ සහ බලවත් රහත් තෙරණින් වහන්සේ කෙනෙක් වෙලා ශාසන ඉතිහාසයේ නොමැකෙන නමක් තියපු ප්‍රතාපවත් කාන්තා රත්නයක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් රුචක යෝගයේ කුජ හත්වැන්නේ පිහිටා සිටීම මෙය තහවුරු කරනවා. ඒ වගේම ශනි අටවැන්නේ ස්වක්ෂේෂ බලයෙන් ඉන්නවා. ඉතින් ස්වක්ෂේෂ බලයෙන් අටවැන්න අපි දන්නවා මාරක ස්ථානය කියලා. ඒ වගේම තමයි ශනි ග්‍රහයයි ස්වක්ෂේෂ බලයෙන් ඉන්න නිසා වරුදු 80ක් උන්වහන්සේ ජීවත් වුණා. ඒ වගේ අටවැන්නේ ශනි සිටීම අපි දන්නවා උන්වහන්සේගේ පරිනිර්වාණයට හේතු වෙන්නේ අසනීප තත්වයක්, රෝගාබාධයක් නේද? ශනි රෝගවලට, ලෙඩ රෝගවලට හේතු කාරණා වෙනවා, දුක් දෙනවා. ඉතින් ශනි උන්වහන්සේ දුක අවබෝධ කරගෙන දුක ජයග්‍රහණය කරපු, දුක යටපත් කරලා දුක අවසන් කරපු මහා පුරුෂයෙක්. කෙසේ නමුත් උන්වහන්සේගේ පරිනිර්වාණයට හේතු වෙන බුද්ධ චරිතයේ සඳහන් වෙනවා ලෝහිත පක්ඛන්දිකා නැත්නම් ලේ අතිසාර රෝගය. ලේ අතිසාර රෝගයෙන් තමයි උන්වහන්සේට පරිනිර්වාණයට හේතු කාරණා වෙන්නේ. ඉතින් ඒ නිසා ශනි අටවැන්නේ සිටීම නිවැරදි කියලා අපිට තක්සේරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නවවැන්න පුණ්‍යස්ථානයේ උන්වහන්සේගේ මීන රාශිය එහි සිකුරු ග්‍රහයා උච්ච බලයෙන්ද කේතු ග්‍රහයා ස්වක්ෂේෂ බලයෙන්ද ඉන්නවා. සිකුරු ග්‍රහයාගෙන් පෙර පින් නියෝජනය කරනවා. ඉතින් පෙර පින් අපි දන්නවා උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම පුරලා එකතු කරපු පුණ්‍ය ශක්තිය තමයි බුද්ධත්වයේ කරා මෙහෙවන්නේ. ඉතින් පෙර පින් ඉතාමත් හොඳින් පෙන්නනවා මේ පුණ්‍යස්ථානගතව සිකුරු ග්‍රහයා සිටීම තුළ, ඒ වගේම කේතු ග්‍රහයා සිටීම තුළ ආධ්‍යාත්මික ශක්තිය පුණ්‍යස්ථානය තුළ තිබුණු තැන්පත් ස්වභාවය, ආධ්‍යාත්මික ස්වභාවය, මෝක්ෂකාරක ස්වභාවය ඉතාමත් හොඳින් නිරූපණය කරනවා. ඉතින් ඒ නිසා නවවැන්නේ ඉතාමත් නිවැරදිව ග්‍රහ පිහිටීම මෙම හඳහනේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේගේ දසවැන්නේ රවි බුධ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා. රවි ඉන්නේ මේෂ රාශිය නිසා උච්ච බලයෙන්.
රවි බුධ එකතු වුණාම බුධ ආදිත්‍ය යෝගය නිර්මාණය වෙනවා. ඔබ අපි දන්නවා උන්වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය උන්වහන්සේගේ අති විශිෂ්ට දේශනා ප්‍රාතිහාර්ය උන්වහන්සේව දේශනාවෙන් තර්කයෙන් විතර්කයෙන් එදා ಭಾರತයේ හිටපු කිසිම උගතයෙකුට ප්‍රඥාවන්තයෙකුට පරාජය කරන්න බැරි වුණා. ඒට හේතුව උන්වහන්සේ සතුව තිබුණු ඒ අසම සම නායකත්ව ශක්තිය සහ ප්‍රඥාව, බුද්ධිමත් භාවය, වචනවල තිබුණු ව්‍යක්ත භාවය, ඒ වගේම උන්වහන්සේ වෙහෙස නොබලා පාගමනින් ගම් නියම් ගම්හි සැරිසරුවා. කාලපුරුෂයාගේ දසවැන්නෙන් පෙන්눔 කරන්නේ ධනහිස් ප්‍රදේශය. ඉතින් රවි කාර්යශූරව වෙහෙස නොබලා කටයුතු කරා. ඉතාමත් විශිෂ්ට නායකත්වයක් පෙන්눔 කළා. ඉතින් මේ නායකත්වය රාජකීයත්වයේ මෙන්ම සංඝ සමාජයේ නායකත්වයක්, ඒ වගේම බෞද්ධයාගේ අද දක්වා වන නායකත්වයක්, මෙන්න මේ උච්ච බලයෙන් දසවැනි රවි පිහිටීමත් ඒ සමග යෝග වෙච්ච බුදගෙනුත් නියෝජනය වෙනවා. ඒ වගේම තමයි නැවතත් අපි ග්‍රහ දෘෂ්ටි සලකා බැලුවොත් එහෙම කුජ ග්‍රහයාගේ සක්ෂේෂ්ඨ දෘෂ්ටියක් වැටෙනවා දසවැන්නට. එයිනුත් පෙන්눔 කරන්නේ දසවැන්නේ තිබෙන කාර්ය ශූර භාවය, දක්ෂ භාවය. ඒ වගේම මේ රවි සහ කුජ දෙදෙනාම දසවැන්නට දිග්බල වෙනවා. ඉතින් ඒ අනුව බැලුවා තේජෝ බලය පරාක්‍රමයේ රවිගෙන් සහ කුජගෙන් මේ දසවැන්නේ පෙන්눔 කරන අතරම ශනිගේ නීච දෘෂ්ටියද දසවැන්නට වැටෙනවා. ඔබට අපිට මතකයි උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමය. ඒ වගේම ඔබට අපිට මතකයි උන්වහන්සේ දුක්ඛ පිළිබඳව කලකිරිලා, සතර පෙර නිමිති පිළිබඳව කලකිරිලා තමයි ගිහිගේ අතෑරලා යන්නේ. ඉතින් කර්මස්ථානය තමයි දසවැන්න ක්‍රියාව. ඉතින් මේ ක්‍රියාවේදී උන්වහන්සේ ගිහිගේ අතෑරලා යන උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබඳව අපි කියවලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා උන්වහන්සේගේ ඉල ඇට දිරා ගිය නිවසක පරාල වගේ කියලා. ඒ වගේම උන්වහන්සේගේ ඇස් සිඳී ගිය ලිඳක පතුලේ වතුර වලට වැටෙන තරු එළිය වගේ කියලා. එනකොට කෙස් මුල් වලින් ගැලවිලා වැටුණා. ශරීරයේ රෝම කූපයන් මුල් වලින් කුණු වෙලා ගැලවිලා හැලුණා. බඩ පිරිමදිනකොට පිටකටුව අහු වුණා. පිටකටුව පිරිමදිනකොට බඩ හසු වුණා. ආදී වශයෙන් උන්වහන්සේ කියලා දේශනා කරලා තියෙන උන්වහන්සේගේ ශරීරයේ තිබුණු උන්වහන්සේ දුෂ්කර ක්‍රියා සමයේදී විඳපු දුක. ඉතින් ශනි නීච වුණාම මේෂ රාශියේ දුක දරාගෙන කටයුතු කිරීමේ හැකියාව ශක්තිය ලැබෙනවා. ඉතින් උන්වහන්සේ ඒ වගේම තමයි අපි දන්නවා වේරංජාවේ ගත කරපු වස් කාලේ උන්වහන්සේට වෙච්ච පීඩාවන් අන්‍යාගමිකයන්ගෙන්, තීර්ථකයන්ගෙන්, විවිධ පුද්ගලයන්ගෙන්, උන්වහන්සේට තමන්ගේම ශාසනයේ ශ්‍රාවකයන්ගෙන් පවා වෙච්ච පීඩාවන් ශනි ග්‍රහයා දසවැන්නට දෘෂ්ටි වැටීම ඒ නිරූපණය වෙනවා. ඒ වගේම ශනි ග්‍රහයා දෙවැන්නට දෘෂ්ටි වැටීම තුලින් උන්වහන්සේගේ කුටුම්බස්ථානයට ශනි ග්‍රහයා දෘෂ්ටියක් වැටෙනවා. ඉතින් උන්වහන්සේ ධනෙ රැස් කරේ නැහැ. ඒ වගේම උන්වහන්සේ පොහොසත් කෙනෙක් නෙමෙයි. ඒ වගේම උන්වහන්සේගේ දෙවැන්න උන්වහන්සේගේ ආධ්‍යාත්මික ජීවිතය කරා යෑමේදී සිදුහත් කුමාරයාගේ විවාහ ජීවිතයට ශනිගේ දෘෂ්ටිය වැටලා තියෙනවා. ඒ වගේම ශනි පස්වැන්නක් දකිනවා. ඉතින් දරුවන් සම්බන්ධ කාරණාවත් ඒ ආකාරයෙන්මයි. එසේම ශාක්‍යයන් කියන්නේ ඉතාමත් මාන්‍යාධික පිරිසක්. නමුත් උන්වහන්සේ ඉතාමත් නිහතමානී. උන්වහන්සේ පිඬුසිඟා වැඩියත් දුගියාගේ නිවසටත් රජසිටු මැදුරටත් එක හා සමානව පිඬුසිඟා වැඩිය. ඔබ දන්නවා අම්බපාලියගේ කතාවේ ලිච්ඡවි රජදරුවන්ගේ දානය ප්‍රතික්ෂේප කරලා අම්බපාලියගේ කලින් බාරගත් දානය පිළිගන්නවා උන්වහන්සේ. ඒ අනුව සලකා බැලුවහම උන්වහන්සේගේ සිව්වැන්නට වැටෙන රවිගේ නීච දෘෂ්ටිය හරහා උන්වහන්සේ තුළ තිබුණු නිහතමානී ස්වභාවය පෙන්눔 කරනවා. ඒ වගේම පස්වැන්නට වැටෙන ගුරුගේ දෘෂ්ටිය තුළින් අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. උන්වහන්සේ ඉතාමත් ශිල්ප ශාස්ත්‍ර හදාරන සමයේ සිදුහත් කුමාරයා ඉතාමත් වාසනාවන්ත සහ දක්ෂ ලෙස ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ඒ වගේම ශනිගේ දෘෂ්ටියක් එයට වැටෙනවා. ඉතින් පුත්‍රස්ථානයත් පස්වැන්නේ දරුවන් නිරූපණය වෙනවා. ඉතින් ශනිගේ දෘෂ්ටියක් වැටෙන්නේ අපි දන්නවා ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච දරුවෙක් සිදුහත් කුමාරයාට දරුවා වෙච්ච රාහුල කුමාරයා පසු කාලීනව පැවිදි වෙලා ආධ්‍යාත්මික වශයෙන් දියුණුව රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඉතින් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට පෙර රාහුල රහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා. ඒ ආකාරයෙන් බැලුවහම පස්වැන්නේ ශනිගේ දෘෂ්ටිය පුත්‍රයන් පෙන්වන ස්ථානයට, ගුරුගේ දෘෂ්ටිය රාහුල කුමාරයාත් භාග්‍යවතුන් වහන්සේගේ අල්පේච්ඡ ජීවිතයත් නිරූපණය කරනවා. හත්වැන්නට
ගුරුගේ දෘෂ්ටිය වැටෙන උන්වහන්සේ සමාජයටද මහා ගුරුවරයෙක් උන්වහන්සේ ස්වභාවයෙන් සැමට ගුරුවරයෙක් ලග්නය උන්වහන්සේගේ පෞරුෂය ගුරු තැන්පත් වෙලා ඉන්නවා කියන්නේ සැමටම ගුරුවරයෙක්. ඒ වගේම ලග්නයේ සිටින ගුරු පුණ්‍යස්ථානයේ දකිනවා. ඉතින් පුණ්‍යස්ථානයේ මීන රාශිය ස්වක්ෂේත්‍ර බලයෙන් දකින්නේ. ඉතින් අපි උදාහරණයටත් ගන්නේ ගුරු නවවැන්න දැකීම හෝ නවවැන්නේ සිටීම සිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් පන්සලේ සිටිනවා හා සමානයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලුම සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේ. ගුරුගේ දෘෂ්ටිය සිකුරු උච්චවත් කේතු සක්ෂේත්‍රවත් සිටින මීන රාශියට සක්ෂේත්‍ර ගුරුගේ දෘෂ්ටිය වැටෙනවා. ඒ අනුව සලකා බැලුවහම බ්‍රහස්පති ග්‍රහයාගෙන් යෙදෙන පංච මහා පුරුෂ යෝගයක් වන ගුරුවංශ යෝගය ලග්නයේම පිහිටා තිබියදී කුජ ග්‍රහයාගෙන් යෙදෙන රුචක යෝගය 7 වැන්නේ පිහිටා තිබෙනවා. රවි ග්‍රහයා උච්ච බලයෙන් දිග්බලව දසවැන්නේ සිටිනවා. චන්ද්‍රයා දිග්බලව සිව්වැන්නේ සිටිනවා. රාහු සක්ෂේත්‍ර බලයෙන් 3 වැන්නේ සිටිනවා. සෙනසුරු සක්ෂේත්‍ර බලයෙන් 8 වැන්නේ සිටිනවා. සිකුරු උච්ච බලයෙන් 9 වැන්නේ සිටිනවා. කේතු උච්ච බලයෙන් 9 වැන්නේ සිටිනවා. රවි ග්‍රහයා දිග්බලව උච්චව දසවැන්නේ සිටිනවා. බුධ ග්‍රහයා සම බලයෙන් දසවැන්නේ සිටිනවා. රවි සමග යෝග වෙලා. ඉතින් මේ කාරණා සලකා බලලා අපිට කියන්න පුළුවන් මේ මහා පුරුෂයෙකුගේ හදහනක් බොහෝ දුරට මේ අපේ බුදුරජාන් වහන්සේගේ හදහන වීමට ඉඩ තිබෙනවා. ඉතින් මේ කාරණාත් එකතු කරගෙන ඔබගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින අප්‍රමාණ භක්තිය ගෞරවය තව දුරටත් වැඩි දියුණු කරගන්න කියලා ඉල්ලා සිටින ගමන් ඔබත් තුන්තරා බෝධියකින් එක බෝධියකින් සසරින් එතර වෙන්නට පාරමිතා පුරන්න උත්සාහ කරන්න කියලත් මතක් කරන ගමන් ඔබේ ජ්‍යොතිෂ දැනුමටත් මේන් යම් කිසි දෙයක් එකතු වුණා නම් ඒ ගැනත් සතුටු වෙමින් මේ සාකච්ඡාව අවසන් කරනවා. සංදේශය වෙනුවෙන් මම සංජය.